අවුරුදු 800ක රහසක් හංගලා තියෙන පූජනීය ස්ථානයකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි ගාල්ලේ කච්චිවත්ත පුරාණ රජමහා විහාරය. ඔයාලත් ගාල්ලේ ආවහම මේ තැන බලන්න නැතුව නම් යන්න එපා. අර මම මුලින් කිව්වා වගේ මේ ගේට්ටුව ඇතුලේ අවුරුදු 800ක් තිස්සේ හංගලා තියෙන රහස මොකද්ද කියලා අපි බලමුද? පැරණි බිතු සිතුවම් ඒ වගේම තමයි අපි ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන බෝගසකුත් තියෙනවා. මේ බිතු සිතුවම් අඳින්නේ අවුරුදු 800කට කලින්. හැබැයි පුදුමේ තමයි අදටත් පාට මැකිලා නැහැ. මේවායේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා, වෙසතුරු සියයට, සසදාවතේ කතා ඔක්කොම මෙතන පින්තාරු කරලා තමයි තියෙන්නේ. ඒ කාලේ ශිල්පීන් පාවිච්චි කරලා තියෙන්නේ ස්වභාවික තීන්ත. ගල්කුඩු, ශාකයුෂ ඒ නිසා තමයි අවුරුදු ගාණක් ගියත් මේවා මේ විදියටම අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒවා බලනකොට ඇත්තටම අපිට හිතෙනවා අපේ මුතුන් මිත්තන් කොච්චර දක්ෂ නිර්මාණ ශිල්පියෝද කියලා. මං කලින් සඳහන් කරා වගේ මේ තියෙන්නේ අර පුරාණ බෝගස. මිනිසුන් පහන් පූජා කරනවා. හැබැයි මේ හැමෝම මේ බෝගහ ළඟට එන්නේ මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන්න. ඒ අපි ඉල්ලන ප්‍රාර්ථනාව සැබෑ වෙනවා කියලා තමයි හැමෝම විශ්වාස කරන්නේ. ඔයාලත් කච්චිවත්ත පුරාණ විහාරයට ඇවිත් තියෙනවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට අපි යන්නේ තවත් රහස් තැනකට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.